සුබ දවසක් හැමෝටම. මේ වීඩියෝ එකේදී කතා කරන්නේ බහුපදශීත ආශ්‍රිතව තියෙන පාස් පේපර්ස් ගණන් ටික හදන්න කලින් ඔයාලට ඕන තියරි ටික සමර් එකක් විදිහට මම මේ වීඩියෝ එකේ මතක් කරලා දෙනවා. හරි. එතකොට බහුපදශීත ආශ්‍රිතව අපි බලමු. මුලින්ම අපි දැනගන්න බහුපදශීතයක් කියන්නේ මොකක්ද කියලා. බහුපදශීතයක් කියන්නේ ආකාරයේ අපි ගත්තොත් බහුපදශීත කියන්නේ fx වගේ fx ගත්තොත් 2x වල 4 ඉන්න යන 3x ගණය ධන 5x ධන 4 මේවා. ඒකට මේ ඊට පස්සේ dx විදිහට අර්ථ ගන්න පුළුවන් වුණා x ගණය ධන 5x වර්ගය ඍණ 2x ධන 1. මේ වගේ මේවා තමයි බහුපදශීත වලට උදාහරණ. ඒකට අපි ප්‍රධාන වශයෙන් දැනගන්නවා බහුපදශීත වර්ග ටිකක් තියෙනවා. ඒකජ ශීතයක් කියලා කියන්නේ මෙන්න මේ එක සාධාරණ වශයෙන් අපි ඒකජ ශීතය ගන්න කරන්නේ ax ධන b. ඊට පස්සේ වර්ගජ ශීතය. වර්ගජ ශීතයක් කියලා කියන්නේ ඒක සාධාරණ වශයෙන් ax වර්ගය ධන bx ධන c. ඊට පස්සේ ඝනජ ශීතය. ඝනජ ශීතයක් කියලා කියන්නේ සාධාරණ වශයෙන් ax ධනය ධන bx වර්ගය ධන cx ධන d. ඒක මේ කියන්නේ ඒකජ ශීත වර්ගජ ශීත සහ ඝනජ ශීත වලට උදාහරණ සාධාරණ ශීත වලට. ඒක මේකේ මාත්‍රය කියනවා ගන්නවා. මාත්‍රය කියලා කියන්නේ බහුපදශීතයේ මාත්‍රය කියලා කියන්නේ එයාගේ විශාලතම බලය තමයි මාත්‍රය කියලා කියන්නේ. මෙයාගේ මාත්‍රය ගත්තොත් එකයි. මෙයාගේ මාත්‍රය 2යි. මෙයාගේ මාත්‍රය 3යි. මෙයාගේ මාත්‍රය 4යි. මෙයාගේ මාත්‍රය 3යි. විශාලතම බලයට තමයි අපි මාත්‍රය කියලා කියන්නේ. බහුපදශීතයක් ඇතුළේ. ඒක බහුපදශීතයක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට මෙතනදී පැහැදිලි වුණා. හරි. ඊළඟ තේරෙන්නේ තමයි බෙදුම් ඇල්ගොරිතම්. බෙදුම් ඇල්ගොරිතම් කියලා කියන්නේ වාජ්‍ය සමානයි ලබ්ධිය වැඩි කිරීම වාජකය ධන ශේෂය. ඒ කියන්නේ අපි මේ වගේ තේරෙන දෙයක් විදිහට අපි fx කියන ශ්‍රිතය අපි wx වගේ ශ්‍රිතයකින් බෙදුවොත් මෙතන ලැබෙන ශ්‍රිතය dx නම් අපි මෙයා බෙදුවාම ලැබෙන ශේෂය අපි rx කියලා. ඒතර මේ fx කියන ශ්‍රිතය. fx කියන්නේ වාජ්‍ය. එයාව ලියන්න පුළුවන් ලබ්ධිය. ලබ්ධිය කියන්නේ මේ ලැබෙන dx එක වරක් වාජකය. dx වරක් wx මේ දෙකයි ගුණයට ශේෂය එකතු කරාම මේ ශ්‍රිතයට සමාන වෙනවා. මේකට තමයි බෙදුම් ඇල්ගොරිතම් කියලා කියන්නේ. බෙදුම් ඇල්ගොරිතම් පාවිච්චි කරලා අපිට මේ විදිහේ සම්බන්ධය පාවිච්චි කරලා බෙදුම් ඇල්ගොරිතම් පාවිච්චි කරලා අපිට පුළුවන් ගණන් හදද්දී. හරි. ඒතකොට ඊළඟ තියරි එක තමයි ශේෂ ප්‍රමේය. ශේෂ ප්‍රමේය කියලා කියන්නේ ඔයාලා ගත්තොත් fx බහුපදශීත fx කියන බහුපදශීත x ඍණ a ගෙන් බෙදූ විට ලැබෙන ශේෂය fa කියන එකට සමාන වෙනවා. fx කියන බහුපදශීතයේ x ඍණ a ගෙන් බෙදුවාම ලැබෙන ශේෂය fa ට සමානයි කියන එක තමයි ශේෂ ප්‍රමේය අනුගමනය වෙන්නේ. මේක ඔප්පු කිරීම මම මේ කතා කරන්නේ මොනවාට සමරිකවල තියරි විතරක් මතක් කරලා දෙන්නේ. එතකොට මේ ශේෂ ප්‍රමේය අපි අර්ථ දක්වන්නේ මාත්‍ර එකක. يعني x ඍණ a ආකාරයේ වගේ ශ්‍රිතයකින් බෙදෙන අවස්ථාවක් ගැන විතරයි. මේකට අපි උදාහරණයක් විතර ගත්තොත් එක්සැම්පල් එකක් ගත්තොත් fx කියන ශ්‍රිතය x ඍණ 2 ගෙන් බෙදුවාම x ඍණ 2 ගෙන් බෙදුවොත් බෙදුව විට ශේෂය වෙන්නේ f2. fx x ඍණ 2 ගෙන් බෙදුවම ශේෂය වෙන්නේ f2. මෙතනදී ධන 2 සමාන වෙනවා සිම්පල් එක. එතකොට අපි fx කියන එකේනාම x ධන 2 ගෙන් බෙදුවොත් ශේෂය වෙන්නේ f මෙතන a කියලා කියන ඍණ 2යි. මොකද අපි මෙතන එන්න ඕන හැඩය තමයි x ඍණය. එතකොට අපි මේක පොඩ්ඩක් දිගට ලියලා මේ කියන්නේ x ඍණ 2යි කියලා. එතන මෙතනදී a වෙන්නේ ඍණ 2. එතකොට ශේෂය වෙන්නේ f ඍණ 2. ඒක තමයි ශේෂ ප්‍රමේය කියලා කියන්නේ. සාධක ප්‍රමේය කියලා කියන්නේ fa කියලා කියන්නේ බිඳුව නම්
FA කියලා කියන්නේ බිඳුව නම් x ඍණ a fx වල සාධකයක් වෙනවා කියන්නේ. FA කියන්නේ බිඳුව නම් x ඍණ a කියලා කියන්නේ fx වල සාධකයක්. ඒකට සාධක ප්‍රමේය විලෝමයකුත් අපි කතා කරනවා. සාධක ප්‍රමේය විලෝමය. සාධක ප්‍රමේය විලෝමය කියලා කියන්නේ x ඍණ a යනු fx හි සාධකයක් නම් fx හි සාධකයක් නම් fa කියලා කියන්නේ බිඳුවයි කියන එක. fa සමානයි බිඳුවයි නම් x ඍණ a කියලා කියන්නේ fx වල සාධකයක් කියන එක සාධක ප්‍රමේය. සාධක ප්‍රමේය විලෝමය කියලා කියන්නේ ඒකම අනිත් පැත්ත. fx වල සාධකයක් නම් x ඍණ a කියලා කියන්නේ fa කියන්නේ බිඳුවක් වෙනතර මේ දෙකම අපි අර්ථ දක්වන්නේ මාත්‍ර එකක ප්‍රකාශනයකට විතරයි. ඒ කියන්නේ x ඍණ a ආකාරයේ ප්‍රකාශනයකට විතරයි. ඊට වඩා වැඩි මාත්‍රයක ආකාරයේ ප්‍රකාශන આવොත් මේ බෙදුම් බල වලට මේ භාගයට වෙනවා අපිට ගාන හදාගන්න වෙන්නේ. හරි මේක තමයි බහුපදශීත ආශ්‍රිත ප්‍රධාන තීරය වල සමගිය.